සයන්ස් කරලා ගොඩ යමු. සේද මාවතේ අපි අලුතෙන්ම ඔබට හඳුන්වා දෙනවා සයන්ස් කරලා ගොඩ යමු. අපේ රටේ පරීක්ෂකයින්, ව්‍යවසායකයින්, අපේ රටේ ඩිජිටල්කරණය ගැන, අපේ රටේ තිරසාරභාවය ගැන අලුත් කියවීමක් කරහා අපේ රටේ ජනතාව, අපේ රටේ දරුවන්, ශිෂ්‍යයින් මේ හැම දිනම දැනුවත් කිරීමේ අරමුණින් අපි ඔබ මුණ ගැහෙමින් අපේ රට ආර්ථිකව නගා සිටවන්න හැකි පරිසරයක් හදා ගැනීම තමයි අපේ එකම අරමුණ බවට පත් වෙන්නේ. අපි මේ පිළිබඳව කතා කරන්න අදත් ඉතාමත්ම ආකර්ෂණශීලීව විද්‍යාත්මකව සහ තාක්ෂණය රටේට දායාද කිරීමේ අරමුණෙන් කටයුතු කරන මොරටු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය රුචිර විජේසන මහතා හමු වෙනවා. ආයුබෝවන් ආචාර්යතුමනි. අපි මීට පෙරත් වැඩසටහනකදී ඔබතුමා මුණ ගැහුණා. ආචාර්යතුමනි දැන් අර ඔබතුමාගේ ක්ෂේත්‍රයේ තමයි නැනෝ තාක්ෂණය. මම කැමති ඉතුරු ටික ඔබතුමාගෙන් අහන්න. මේ තාක්ෂණය හරහා ඔබතුමාගේ පරීක්ෂණ මොනවද කියලා අපි දැනගන්න කැමතියි දැනට තියෙනවා. ඔබ හරියම ලස්සන තරකට ඔබ අරගෙන ආවේ. මේ විශ්වයේ විවිධාකාර මාන තියෙනවානේ. පුංචි දේවල් තියෙනවා මහා විශාල මේ තරු බ්ලැක් හෝල්ස් ඔය වගේ මුළු විශාල පරාසයක විශ්වයේ පදාර්ථ විසිරලා තියෙනවා. ඒකේ ගියාම දැන් අපි මීටර් පරිමාණයක් අරගෙන මිලිමීටරයක් අරගෙන ඒක කොටස් 1000කට බෙදලා ඒකෙන් එක කොටසක් අරගෙන ඒකත් නැවත කොටස් 1000කට බෙදුවාම අපි කියනවා නැනෝ පරිමාණයට අපි එනවා කියලා. මේක හරි සුවිශේෂී පරිමාණයක්. ඇයි? නැනෝ පරිමාණයේ තියෙන වස්තුන් පරමාණුක පරිමාණයට වඩා විශාලයි. හැබැයි අපිට හුරු පුරුදු මයික්‍රෝ මිලිමීටර් සහ මීටර් පරිමාණයට වඩා කුඩයි. ඒතර අපි හැමෝම දන්න දෙයක් තමයි පරමාණුක පරිමාණය ක්‍රියාත්මක වෙන්නේ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවට අනුගතව තමයි ක්‍රියාත්මක. අපිට හුරු පුරුදු මහේක්ෂ පරිමාණය ක්‍රියාත්මක වෙන්නේ නිව්ටෝනීය භෞතික විද්‍යාවට සාපේක්ෂව. ක්වොන්ටම් ලක්ෂණ සමානලාට මතුවෙනවා. නමුත් නැනෝ පරිමාණයේ තියෙන සුවිශේෂත්වය තමයි ක්වොන්ටම් ලක්ෂණ බොඳ වෙමින් මහේක්ෂ පද්ධතිවල නිව්ටෝනීය ලක්ෂණ මතුවෙන හරි සුවිශේෂ කලාපයක්. අපි හැම විටම ක්‍රියාත්මක වන්නේ මිනිසුන් විසින් ලෝකය ඉදිරියේ දකින බලාපොරොත්තු මිහිපිට යථාර්ථයක් කිරීමටයි. මෙරට සුවහසක් වූ ලාංකිකයන්ගේ අපූර්වතම බලාපොරොත්තු වෙනුවෙන් නිබඳ එලියක් වෙමින් ඇක්සස් ඉංජිනීරිං සන්නාමය මෙරටට අප්‍රමාණික වටිනාකම් ගණනාවක් එකතු කරමින් රටට ලබා දෙන හයිය සුවිශිෂ්ටයි. නංගියේ පොල් ටිකක් ගාගන්න පොල් ටිකකට එවනවා. හාක්කේ. අර බණ්ඩාරවත් එක ලස් කරන්න ගියානේ. පොල් නෑ බෑ නොකිය වැඩ පුරාණ යෝධෙද්ද බන්ද. අපි හිතපු දේවල්ද මේවා. අකේ පොල් මේකේ පැන රස පොල් වලින්ම ගන්න. අපි සුරංගනා කතා කියලා හිතන දේවල් ඇත්ත කරන්න සයන්ස් කරන අයට පුළුවන්. ඒක අපි කාගේත් සාර්ථකත්වයට හේතු වෙනවා. සයන්ස් කරලා ගොඩ යමු. At the heart of our work is every journey we help make possible. Journeys that connect people, open opportunities, and shape a better tomorrow. We build for everyone and for the future that we all share. We are more than engineers. We are a diversified, future-focused Sri Lankan group. This is our calling. We are Access Engineering. දැන් අපි සාගර සම්පත ගැන මීට පෙර වැඩසටහන කතා කරා. මේ නැනෝ තාක්ෂණයත් එක්ක ගොඩනගාගත්ත අලුත්ම නිර්මාණයක් තිබෙනවද ඔබතුමා හඳුනාගත්තා? අපිට පුළුවන්කම ලැබුණා දැන් මේ වීදුරු තියෙනවානේ. දැන් මේ වීදුරු වලින් අපි දන්නවා ආලෝකය ගමන් කරනවා. නමුත් ඒක භෞතික බාධකයක් සපයනවා. ඒකනේ අපි වීදුරු දාන්නේ ගෙවල් වලට. අපිට හැකියාව ලැබුණා මේ නැනෝ තාක්ෂණය භාවිතා කරලා සුවිශේෂ ක්‍රමයක් අනුගමනය කරන්න ආලෝකයේ වැඩි අවස්ථාවල එහෙම නැත්නම් උෂ්ණත්වයේ වැඩි අවස්ථාවල ඒ වීදුරුව තමුන් විසින්ම ක්‍රියාත්මක වෙලා අපි කියන ස්මාර්ට් ග්ලාස් එක තමුන් විසින්ම ක්‍රියාත්මක වෙලා ආලෝකයේ වැඩි නම් ආලෝකය අඩු කරගන්නවා අරක හරහා එන. කියන්නේ දැන් සාමාන්‍ය වීදුරුවක් ඇවිල්ලා ඔච්චර ආලෝකය තිබුණා ඒ එන ප්‍රමාණය අනිත් පැත්තට දානවා. මේක එහෙම නෙවෙයි. උෂ්ණත්වය සහ ආලෝකයේ ප්‍රමාණය මත සාපේක්ෂව මේ වීදුරුව ඇතුළෙම ලොජික් එකක් ක්‍රියාත්මක වෙලා මේ නිවස ඇතුළට එන ආලෝක ප්‍රමාණය අඩු වැඩි කරන්න පුළුවන්. මේකේ ආලෝකයටත් වඩා වැදගත් වෙන්නේ තාප කිරණ ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. වීදුරු හරහා සිද්ධ වෙන තාප සන්නායනය
අපේ නිවාසවල රත්වීම සඳහා බෙහෙවින් බලපාන. සාමාන්‍ය වීදුරුවල තියෙන ගුණාංග නැනෝ තාක්ෂණය භාවිතා කරලා සාමාන්‍ය වීදුරුවල නැති අලුත් ලාක්ෂණික ගුණයක් ගෙනාවා. දැන් මේක සාමාන්‍ය ග්ලාස් එකේ වෙන්නේ නැහැ නේද? මොකක් හරි මේකට නැනෝ තාක්ෂණික ක්‍රමයක් අනුගමනය අපි භාවිතා කරේ නැනෝ ෆයිබර්ස් එහෙම නැත්නම් නැනෝ තන්තු කියලා හඳුන්වන සුවිශේෂ මේ ද්‍රව්‍යයක්. අපි මොකද කරේ මේක අර කලින් කිව්වා වගේ මේ සාගරයේ සම්පතක් වන විශේෂයෙන්ම සාගරයේ ඉන්න මේ අපි කියන ක්‍රස්ටේෂියන්ස් එහෙම නැත්නම් ෂෙල් එකක් තියෙන සත්තු කකුළුවෝ ඊට පස්සේ ඉස්සෝ වගේ ෂෙල් එකක් තියෙනවනේ ඒගොල්ලන්ගේ ෂෙල් එක හැදිලා තියෙන්නේ කයිටින් කියලා හරි සුවිශේෂ බහු අවයවයක් භාවිතා කළා. ඉතින් අපි මොකද කරේ අපි පරීක්ෂණ මගින් අපි මේ බහු අවයවයකය අපි නැනෝ පරිමාණයෙන් එක්ස්ට්‍රැක්ට් කරා. එක්ස්ට්‍රා මේක නැනෝ විතරක් මේක නැනෝ අංශුවක්. අපි මේක ඇවිල්ලා සුවිශේෂ පොලිමර් එකකට දැම්මා. තවත් බහු අවයවයකට දැම්මහම ඒ බහු අවයවයකට ලැබෙනවා අර කියන මේ සුවිශේෂ ගුණය. ඒ කියන්නේ උෂ්ණත්වයේ මත ඒ ද්‍රව්‍යයේ ට්‍රාන්ස්පරන්සි විනිවිද පේන ස්වභාවය අඩු වැඩි වෙනවා. ඉතින් අපි ඒ ද්‍රව්‍ය ග්ලාස් එකක් මැද්දේ සෑන්ඩ්විච් කරලා ග්ලාස් පීසස් දෙකක් මැද්දේ අර අපි කියන සුවිශේෂ නැනෝ සංයුත ද්‍රව්‍ය මේ ග්ලාස් පීසස් දෙකක් මැද්දේ සෑන්ඩ්විච් කරලා ඒක තමයි භාවිතා කරේ ස්මාර්ට් වින්ඩෝ එකේ. ඒ ද්‍රව්‍ය කොයි වගේ දෙයක්ද? ඒක ඝනයක් වගේ දෙයක්ද ආචාර්යතුමා කොහොමද ඒක ද්‍රව අවස්ථාවේ පවතින්නේ? ඔව් දැන් ඇත්තටම ඔබ හරි වැදගත් දෙයක් හැවිද මෙතන උනේ අර මේ දැන් ඒ අපි අර කරන නැනෝස් අපි භාවිතා කරන බහුවයවකේ ද්‍රව්‍යය ඇවිල්ලා ඒකේ හරි සුවිශේෂ ගුණයක් තියෙනවා. ඒක ඇවිල්ලා උෂ්ණත්වයට සාපේක්ෂව එහි තියෙන අපි කියන පේස් චේන්ජ් එකක්. එහෙම නැත්නම් ඝන ද්‍රව ස්වරූපය මාරු වෙනවා. දැන් සාමාන්‍යයෙන් ඝන ද්‍රවයක් වුණාම දැන් ද්‍රවයක් කියන එක ගලාගෙන යනවනේ. ඒක අපිට වීදුරුවක් මැද සෑන්ඩ්විච් කරන්න බෑ. ඒතර මම මොකද කරේ? අර කයිටින් කියන නැනෝ සංයුත ද්‍රව්‍ය දැම්මයින් පස්සේ ඝන පේස් චේන්ජ් මැටීරියල් එකක්. ඒ කියන්නේ දැන් ඉටි කියන්නේ පේස් චේන්ජ් මැටීරියල් එකක්. දැන් ඉටි ඝනයක් විදියට තියලා ද්‍රවයක් බවට පත් වෙනවා. ඒක ගලාගෙන යනවා. දැන් අපි මේ හදපු ද්‍රව්‍යයේ මොකද්ද විශේෂත්වය තියෙන්නේ? ඝන විදියට තමයි පවතින්නේ. ඊට පස්සේ පේස් චේන්ජ් එක වුණාම ඒ කියන්නේ මේ අපි කියන්නේ මේ අවස්ථා පරිවර්තනය වුණාම තියෙන්නේ ආයේ ඝන විදියට. ඉතින් නමුත් ඒ අවස්ථා පරිවර්තනයේ සිද්ධ වෙනකොට සිද්ධ වෙන විශේෂ ප්‍රකාශ ගුණයන්ගේ වෙනස්කම් නිසා අර අපි කියන්නේ ට්‍රාන්ස්පරන්ස් ගතිය අඩු වෙනවා. ඒක තමයි ඔය භාවිතා කරේ. අපි බලාපොරොත්තු වෙන ඔබතුමා නැවත වරක් මෙවැනි සාකච්ඡාවකින් හමු වෙන්න. ඉතින් අපි අද ස්තුතිය පිරිනමනවා ඔබේ කාලය වැය කරගෙන මේ අවස්ථාවට පැමිණීම සම්බන්ධයෙන් මොරටු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය රුචිරේ විජේසේන ආචාර්යතුමනි බොහොම ස්තුතියි අපේ වැඩසටහනට පැමිණියාට. එහෙමනම් හිතවතුනි රැඳී සිටින්න ටීවී දෙරණ සමග හොඳම දේ වෙනුවෙන්. අපි හැම විටම ක්‍රියාත්මක වන්නේ මිනිසුන් විසින් ලෝකය ඉදිරියේ දකින බලාපොරොත්තු මිහි පිට යථාර්ථයක් කිරීමටයි. මෙරට සුවහසක් වූ ලාංකිකයන්ගේ අපූර්වතම බලාපොරොත්තු වෙනුවෙන් නිබඳ එලියක් වෙමින් ඇක්සස් ඉංජිනීරිං සන්නාමය මෙරටට අප්‍රමාණික වටිනාකම් ගණනාවක් එකතු කරමින් රටට ලබා දෙන හයිය සුවිශිෂ්ටයි. නංගියේ පොල් ටිකක් ගාගන්න පොල් ටිකකට එවනවා. හාකේ අර බණ්ඩාරවත් එක ලස් කරන්න ගියානේ. පෝල් නෑ බෑ නොකිය වැඩ පුරාණ යෝදෙද්ද බන්ද. අපි හිතපු දේවල්ද මේවා. අකේ පෝල් මේකේ පැන රස පොල් වලින්ම ගන්න. සිද්ධ වෙන්න ඕන. අපි සුරංගනා කතා කියලා හිතන දේවල් ඇත්ත කරන්න සයන්ස් කරන අයට පුළුවන්. ඒක අපි කාගේත් සාර්ථකත්වයට හේතු වෙනවා. සයන්ස් කරලා ගොඩ යමු. At the heart of our work is every journey we help make possible. Journeys that connect people, open opportunities, and shape a better tomorrow. We build for everyone and for the future that we all share. We are more than engineers. We are a diversified, future-focused Sri Lankan group. This is our calling. We are Access Engineering.